බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි කවුරුත් සාදුකාරය පවත්වන්න ඓතිහාසික ගණේගොඩ ගංගාතිලක රාජමහා විහාරාධිකාරී අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක අපේ සහෝදර කල්යාණ මිත්‍ර මිමුරේ සද්ධා විමල ගෞරවනීය පණ්ඩිතහාමුදුරුවන් වහන්සේ ප්‍රධාන සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි අපේ සිල් මාතාව ප්‍රධාන කරගත්තු සත්පුරුෂ ගුණගරුක වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ පින්වත් ඇත්තෝ වෛශාඛ මංගල්‍ය මුල් කරගනිමින් ඒ වගේම ඓතිහාසික ගණේගොඩ ගංගාතිලක රාජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් මේ පවත්වන්නට යෙදෙන ආශිර්වාදාත්මක අපතෙල් පහන් පූජාවේ ආරම්භයයි මේ සංකල්පයන් වන්නේ. ඉතින් අපේ ගෞරවනීය පණ්ඩිතහාමුදුරුවන් වහන්සේ ඒ වගේම මමත් එකම විශ්වවිද්‍යාලයේ එකම වසරේ අධ්‍යයන කටයුතු නිමා කරලා ඒ වගේම අපි තාමත්ව කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව ආශ්‍රය කරන්නට යෙදුණා. ඒ අනුව තමයි අපි මේ උතුම් පින්කම සඳහා සහසම්බන්ධ වන්නට යෙදුනේ. අපි ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරමු. මුලින්ම අපේ ගෞරවනීය පණ්ඩිතහාමුදුරුවන් වහන්සේට මේ වගේ තව තවත් ආශිර්වාදාත්මක සත්ක්‍රියාවන් සිද්ධ කරන්නට උන්වහන්සේට ශක්තිය, ධෛර්යය, වාසනාව, කායික සැනසීම, මානසික සැනසීම උදා වේවා. චිරාත් කාලයක් මේ සසුන අපේ කල් කරන්නට
මේ ආශිර්වාදයන් හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරමු. මේ අපේ පහන් පූජාවේ ප්‍රධාන සංවිධායක දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ සනත් පවර් ලයින් අධිපති සනත් මහත්මයා තුළු මේ පොළේ පින්වන්ත සියලු දෙනා. ඒ වගේම ගණේගොඩ, ගලගොඩවත්ත, කළුගඹුව, පීලියාහේන, ඉල්ලගොල්ල ආදී කොටගත්තු විහාරස්ථ සතර පියරුවේ දායක කාරකාදී පින්වන්ත තරුණයන්තෝ ඒ වගේම සියලුම දායක දායිකාවන් එකතු පාඩම් වෙලා හරි ලස්සනට මේ පින්කම සංවිධානය කරලා තියෙනවා. එමනම් කාල වේලාවක් ඉක්මන හින්දා මේ උතුම් ආශිර්වාදාත්මක අපතේ පහන් පූජාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හැම කෙනෙක්ම තමන්ගේ නලේ අධික තියාගෙන මේ කවි පළවසානයේ සාදුකාරය පවත්වන්නට මදයි. සංතාප නිවාසසරේ දුක පෙදු මෙත් කරුණාදීන් පවුමල කඩසේදෝ මරු පරදවා සාවනක් ගාන රැස් වීදූ සරණයි මාගේ අංගීරස බුදු සාදෝ දායාදයයි බුදු බණ නන්ද කුලේ පොදා සඳ වගේ කනදුර එළිය කරේ ආර්ය මාගින් විත්දියනා දහම් විලේ සිරිසත් ධර්මෙටයි හදමල පූජා කළේ පස්කම් සැප ආතෙර පාණ්ඩු සේවු රක සේවනී ඍජු හදවතිනි කරුණා බාර පිලිසරණී තුන් ලොවරි දුම් දෙන තරමට පිරිසිදුනේ සරණයි නිවන් දකිනාතුරු සංඝ සරණී ඔබ කල්පනා කරන්න දැන් ඔබේ අතේ තිබ්බ පහන ආලෝකය ලැබිලා මගේ ජීවිතයත් හරියටම මේ පහන වගේ වෙන්න ඕනේ. පහනින් කරන්නේම ලෝකයක් එළිය කරන එක. මේ සංසාර ගමනේ උත්තම වූ මනුස්ස ජීවිතයක් හමු වන වෙලාවක පහනක් අතේ තියාගෙන කල්පනා කරන්නයි. ලෝතර සම්බුද්ධ දේශනාව
ප්‍රඥා උදපාදී ආලෝකෝ උදපාදී. යම් කිසි කෙනෙක් ප්‍රඥාව වඩවා ගන්නේද හිතෙම ආලෝකයෙන් බබලන්නේය. ඔබේ අතේ තියෙන පහන ඔබේ ජීවිතය වගේ. අතේ තියෙන පහන විවිධ හේතුන් හින්දා නිමිලා යන්න පුළුවන්. ඒ වගේමයි මගේ මේ ශරීරය, මගේ මේ ජීවිතය අපි නොහිතන වෙලාවක නොහිතන විදිහට නැති වෙලා යන්න පුළුවන්. ඒක ලෝක සත්‍යතාවය. හැබැයි මගේ පින්නතුනේ ඔය පහන් නිවිලා යන්නේ නිකම්ම නෙමෙයි. ඝන අන්ධකාරයකට ආලෝකය සපයලා. ඒ වගේ ඔබ මේ මනුස්ස ලෝකයෙන් සමුගන්නකොට ඔබෙන් එළිය ලබන්නට බලාගෙන ඉන්න අයට එළිය සපයලා ජීවිත ගමන මා ගන්න. මේ ලැබූ උත්තම මනුස්ස ජීවිතයේ උත්තුංග ගුණධර්මයන්ගෙන් පරිපූර්ණ වෙච්ච මනුස්සෙක් විදිහට සමාජයට වැඩදායී පුද්ගලයෙකු විදිහට ජීවත් වෙන්න. දැන් ඔය දැල්වෙන පහන ඔබේ නළල මත තරගෙන මා මේ කියන කවි හැම කෙනෙක්ම ශබ්ද නගලා කියන්න. නිති දෙවිනාමි ලෞකික දිවියට සනසුම් සුව නීති සලසා ගන්නට හදේ දෙවෙන නීති දුක් ගිනි කන්දට පියම් සෙව්මට ආවෙමි මෙතනට බාධා කරනා කරදර අපල දුරු කරගෙනුමට කරනා වීරිය අබතිල් පූජා වින්දින ශක්තිය ඒකයි හදවත මිතරම් භක්තිය තිල්වත් කරනා විතදී පහනට නැගුණී අනුසාසි මාගේ දිවියට තුනුරුවනින් දින සැනසුම් සුවයට
සැමදා වඳිනිමි මම තුනුරුවනට නිවසේ වසනා අපගේ සැම දෙන නොපෙනී හිඳ අපි රැකදෙන හැම දෙන පූජාවෙන් ලැබි නාමී සිතගෙන නිරෝගී වේවා පවුලේ සැම දෙන තෙරුවන් සරණින් සරසන මං පෙත ජීවන ගමනේ උත්තම පිළිවෙත සිහි කරමින් ආත විලසින් පරිණාත අබතෙල් පිදුමින් වේවා සිරිසෙත සහනය ලැබිලා තිරලෙස මනසට පත්වී මගේ ජීවිතයම වෙනසට මේ අපතෙල් පූජා කළ තැන සිට දියුණුව පැමිණේවා මගේ නිවසට හදවත දෙදරා මතු කළ දයසික පැතිරී ගිය මුත් කරදර මෙක මෙක අබතෙල් පිදුමින් නොමැතිව කඳුලක මගේ දිවියට නොම වේවා ලෙඩ දුක මහා දයා ගුණ බෙදමින් තිලොවට ලොවම උතුම් නිවනේ මග පැනුවට
සිහි කර අපාමන ගුණ කාන්ද සිරසට පුදමිමි පාන් මගේ බුදු සමිඳුට කරදර පිට පිට ආවත් දෝතට හිඳගත් විට හිස කරගෙන පාතට බෝමලුවෙන් එන පින්බාර සීතෙට කරදර යනවා දිවියෙන් ඈතට කරදර යනවා දිවියෙන් ඈතට කරදර යනවා දිවියෙන් ඈතට ලයි සතු කියන්න මහා කරුණා ගුණින් බලනා කාරුණික සම්බුදු රජාණෙනි හඬාවැල පින ලොවට සැනසුම පිතා දෙන සම්බුදු රජාණෙනි අඳුරු උලව එළිය කරනා කාරුණික සම්බුදු රජාණෙනි දැන් ඔසවා කරන බැති පින් වැඳුම් පිළිගනු මෙන ස්වාමිනී සියලු සත වෙත වැඩෝ හැම කල බුදුවරුන්ගේ සිල් බලෙන් පරම පිවිතුරු මහා කරුණා සමවතට නැගී අනුහසින් සතර මඟ ඵල සිතට ලැබුණි තරිලු සිරි සඳ හම්බලින්
අපට සිත් වේ ජයින් ජය වේ පිරෝපාරමී දම් බලෙන් අඳුර නසලා මනස පිපිදෝ ඥාන මණ්ඩල අනුහසින් වැරදි සිතුවිලි පහවේවා අපරිමිත බුදු තේජසින් ඇසතුබෝ මුල මාරසේනා පරාජය කළ අනුහසින් සියලු බාධා මග හැරේවා අරි සංඝගරෝ තේජසින් පැතුම් මිටුවි දවස සරුවි සියලු සිත් සතුටින් පිරේවා නැවුම් මරුණලු වැටෙන උදයක සෑම අරමුණු ඉටු කෙරේවා පියුම් පෙතිසේ සිතැඟි සුවලින් පිරිසිත් තුළ පින් පිරේවා උතුම් තෙරුවන් ආනුභාවෙන් සියලු අපලම මග හැරේවා බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා හොඳයි පින්තුනි අපේ මේ ජීවිතය ඉපදිච්ච දවසේ ඉඳලා නොයෙකුත් ආකාරයේ දුක්ඛම් කටළු අපේ උපාද්‍රවයන් කරදර බාධකයන්ගෙන් පිරිච්ච ගියා. අපි සතුටින් ඉන්නවා වගේම එහා සමානවම දුකින් ඉන්නටත් සිද්ධ වෙලා තියෙනවා. පින්වත් ඇත්තන්ගේ ජීවිතයේ
එන්නට තිබෙන ඇවිල්ලා තිබෙන සියලුම අපල උපාද්‍රවයන් දුක්ඛම් කටළු කොටිවින අඩිවින හදිහෝනියම් ආදී විපත්තිකර ධර්මයන් තමන්ගේ ජීවිතයේ දුරින් දුරට වෙලා ධෝරීන් මෝදම වේවා සතුට සමාදානය සෞභාග්‍ය සපිරේවා සිතන පතන යහපත් දේවල් සමෘද්ධිමත් වෙන්නට මේ උතුම් ආශිර්වාදාත්මක අපතේ පහම පූජාව හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනාවක් ඇති කරගෙන හැම කෙනෙක්ම මේ විදිහට කියන්නේ ගුණ සුවඳ පැතිරෙන හිතෙන් කරුණා දයා විසිරෙන නොවින ලෙස අසරණ අපට වේවා සරණ තිසරණ නිවස තුල වාසේ කරන්නට හිතු ලෙසම ආස ආරින විට දැස ඉවත සියලු දෝස දිවිය හරි ආතකට රැගෙන යන්නට දිරිය ඇති කොට සැකනම් කිසිවිට ඇති නොවේවා කිසිම හිතකට මගේ සොඳුරු නිවසේ සතුට තනමින් මගේ නිවසේ රන්හිරු එළියසේ තුටින් ඉමු අපි සෑම දවසේ ඊටු කරන යුක්තිය ගන්න දෙවි වෙත පුදමි භක්තිය බලාමි විත්තිය ඉගෙන ගන්නට දින්න ශක්තිය කඳුළු දුරු වේවා නිදුක් නිරෝගීම වේවා සැපය වැඩි වේවා නිතට කඳුලක් වත් නොඒවා නිතට කඳුලක් වත්
නොපැමිණි වාසිහිනෙකින්වත් කිසි කෙනෙකුගෙන්වත් නොවේවා කට වහදොසක්වත් ජීවිතේ ඇත්තම ලෙසට ලැබිලා ලැබිය යුත්තම යන්නේ හැම පැත්තෙම ලැබේවා මිතුදාම උත්තම කරන්නට වාසේ මගේ දිවියට උවමනාසේ මිතුදම් අමාසේ බැඳේවා යලි නොබිඳෙනාසේ දියුණු වෙන දැනගෙන අපි පෙරට යන විටදී දින දින මේ සිත ලැබෙන තැන නැසේවා අන විනද කොඩි වින දහම්මා කරණය මගේ සසරට රුවන් කිරණය දේවරක වරණය සමග තෙරුවන්ගේම සරණය සමග තෙරුවන්ගේම සරණය අපට තෙරුවන්ගේම සරණය හොඳයි සත්‍යයන් නිවි කියන අහසේ සිටින දේවවරුත් වඩින්නේ සතර වරම් දේවවරුත් වඩින්නේ සත් දෙවියොත් පින් කමට වඩින්නේ මේ පින්කම දැක සාදු කියන්නේ මද සොළඟට ලේල දින බෝසෙවනේ සනසුම සොයන්නට අද මෙතනට ආවේ දැල්වෝ
ආලෝකය පූජාමි නිවනින් නිවිසනසෙමු අපි මතෝ සසරේ හොඳයි දැන් ඔය අපේ දැල්වෙන පහනින් තෙල් බිඳුවක් අරගෙන තමන්ගේ හිසේ ගල්වා ගන්න. දැන් ශබ්ද නගලා මේ විදිහට කියන්න බුද්දේච ධම්මේච සංඝේච රාජං සග්ගේච කාමේච රූපේති රූපං වාතේච පිත්තේච කප්පේති දෝසං යක්කේච භූතේච භයං විනාසං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ උග්ඝෝසයුම් දේව ඝනාපසන්නා ඊතේන සච්චේන ජයසෝ මහියං අප්‍රමාණ බුද්ධෝ යන අනුහසිනි අප්‍රමාණ ධම්මෝ යන අනුහසිනි අප්‍රමාණ සංඝෝ යන අනුහසිනි අප්‍රමාණ දොස් දුරු වෙයි ඒ බලනි සතු කියන්න හැම කෙනෙක්ම මා මේ කවි කියවයි පසුව ඔබට කෙසේ සිට පාදාන්තය දක්වා තිබෙන සියලුම අපේ පාත්‍රයන් ලෙඩ දුක්ඛම් කරළු ආදී විනාශ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සාදුකාර පවත්වන්න. වෙසක් මහී කුජ දිනයේ විසානකට හිමිවන්නේ එසත් පළමු මහා බඹගේ එරන්දලට හසුවන්නේ සත් නඩියක් පියුම් පිටින් උතුරු දිසට වඩිමින්නේ හිසත් නලලේ ගෙලේ දෝස මෙලෙසින් දුරු වී යන්නේ සයුරී බැස ජල මතෝ පිට සද්දවසක් පීනන්නේ නියුරු සිතින් සිතා පතා සුමිතු
බස් පවසන්නේ කවුරුද වෙන මිතුන් ලොවට දිරි බලයෙන් උපදින්නේ දෙවුර දැත දසැගිලි දොස් මේ බලයෙන් දුරුවන්නේ සපුදුනු කේසල්ලොයනි බිංගුරාවය අසමින්නේ සල්සාකා සොරකින්ගෙන කුල කුමරුන් උපදින්නේ කවුරුද වෙන ලොවට මෙලෙස සීහනාද කරමින්නේ පපුව උදර දෙකල දෝෂ මෙලෙසින් දුරු වී යන්නේ ඵලවානා ගිරිමියතු දෙපා මොලේ වැටෙමින්නේ සොල්වා පිට සිටි වසවතු සෙනකින් බිම හෙළමින්නේ ගලවා වසවත් කුමරුගේ ඔටුනු මාල වැටෙමින්නේ කලවා දෙදනී දෝෂය මෙලෙසින් දුරු වී යන්නේ ඉන්ද නොදී දුරාසන දසයක් නුද කරමින්නේ ඉන්ද බැරුව දස පෙරොමන් බලයෙන් පැතිරී යන්නේ මොණ්ඩ හැමට අප මුනි සඳ දහම් අමා රස දෙන්නේ කින්ද දෙපළු කර දෝෂය මෙලෙසින් දුරු වී යන්නේ බෝධිසාරණී සිර සේපිහිටාලා ධම්සාරණී ලාමේ දේපිහිටාලා දා සංඝ සාරණී දෙපා තුලේ පිහිටාලා තුන් සාරණී තෙදින් රෝග දුරු වෙනා තුන් සාරණී තෙදින් රෝග දුරු වෙනා අර කෙනෙක්ම මේ කවිය කියන්නේ ආතුල මාල්යහන් ගිනි වැට නිවසුරු ගිනි වැට නිවසුරු චාතුර සේකරයි එමෙතන ගිනි ගුරු චාතුර සේකරයි එමෙතන ගිනි ගුරු
ඔබගාරු පාතුලේ දාසැඟිල් ලෙන් සියලු දොස් දුරු පාතුලේ දාසැඟිලි සියලු දොස් දුරු හොඳයි සාදු කියන්න හිසි පැමිණි දාස නාවයන් රෝගද කානී සවිසුසක් හටගත් රෝගද කන්දේ සාය අනු වක්වන රෝගද බුද්ධ දෙකින් ගිනි සේම නිවි ආද බුද්ධ දෙකින් ගිනි සේම නිවි ආද හැමෝම සාදුකාර පවත්වන්න එමනම් පිනොත් තාමත් ශ්‍රද්ධාවෙන් යුක්තව දැන් පැයකට අධික කාලයක් පුරාවට මේ අපදී පහන් පූජාවත් එක්ක ඒකාත්මික වෙලා සිටින්නට උනා මේ අපදී පහන් පූජාව පැවැත්වීම තුළින් අත්පත් වන්නා වූ අනන්ත අප්‍රමාණ ආශිර්වාදයන්ගේ බලයෙන් ඔබට හිසේ සිට පාදාන්තය දක්වා ඇති වෙලා තිබෙන්නට තියෙන සියලුම අපල පාදවයන් රෝගී තත්ත්වයන් වාතය පිත සෙම කිපීමෙන් ඇතිවෙන්නා වූ සියලුම රෝග තත්ත්වයන්ගෙන් අත මිදීමට ඔබට මේ ආශිර්වාදාත්මක පහන් පූජාව ආධ්‍යාත්මික සරණක්ම වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරමින් ඔබේ අතේ තියෙන පහන දින තියාගෙන හැම කෙනෙකුම ඒක නාලට ගන්න අපි පිරුවන් කවා කරගමු. මා කියවයි ප්‍රශ්න හැම කෙනෙක්ටම කියන්න. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මගේ සිත කය වචන යන තුන් දොරින් සිතුනා සියලුම වැරදි වලට බුද්ධ රත්නයින්ද ධම්ම රත්නයින්ද සංඝ රත්නයින්ද මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්චතු හොඳයි පිටුපිට සාධිකාරය එහෙනම් මේ වෙලාවේ කල්පනා කරගන්න විශ්මිතාත්ම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේ මේ වටිනා කියලා ඔබට ආශිර්වාදාත්මක පහම් පූජාව සිද්ධ කරලා නිමා කරන්න යෙදුණා. මෙතුම් ආශිර්වාදයන්ගේ බලයෙන් ආනිසංසයන්ගේ බලයෙන් මෙතුම් කර්තව්‍ය සංවිධානය කරන්නට ඔබට අනුශාසකත්වය ලබා දුන්නා වූ ඓතිහාසික ගණේගොඩ ගංගාත්මක රාජමහා විහාරාධිකාරී අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේහි උපාධි අපේක්ෂක අපේ සහෝදර කල්යාණ මිත්‍ර පූජ්‍ය මිමුරේ සද්ධා විමල ගෞරවනීය පඬිතුමාණන් වහන්සේ ප්‍රධාන පරම පූජනීය මහා සංඝ රත්නයටත් ඒ වගේම යතුම් කර්තව්‍ය සංවිධානය කරන්න දීදුණු සනත් පවලයින් අධිපති සනත් මහත්මයා ඇතුළු එසිලුම ගම්වාසී ගණේගොඩ ගලගොඩවත්ත කළුගමුව පිහිටියා හේන ඉල්ලකොල්ල ආදී ප්‍රදේශයන් නියෝජනය කරන තරුණ සත්පුරුෂ පින්වන්ත සියලු දෙනාටම ඒ වගේම මෙතුම් කර්තව්‍ය සඳහා සම්බන්ධ වුණා වූ පින්වන්ත ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ ආශිර්වාද උදා වේවා සතර දළදා වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය උදා වේවා ඔබ කරන කිල රැකී ආරක්ෂා කටයුතු බෙලෙන දාම් කටයුතු ගොවිතැනපත් කටයුතු ආදී දිනෙන් දින සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වේවා සිතන පද යහපත් දේවල් සමෘද්ධිමත් භාවයට පත් වේවා පුංචි දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වේවා පින් ඇතිව සියලු දිනාටම මෙලොව ජීවිතයේ යහපත් ආකාරයෙන් ගත කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව කායික සැනසීම මානසික සැනසීම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිට අපවත්තිය වඩාරන්නට යෙදුණු පූජනීය මහා සංඝ රත්නය ඇතුළු කොටගෙන මේ සතර පෙරවියේ දායක කාරකාදී පින්වත් ඔබේ නමින් මේ පරිලෝක ප්‍රාප්ත සියලුම මෞපිය පියපස කුල ප්‍රවේණගත වංශ පරම්පරාවේ ඥාති සමූහයාටත් මේ පින් අත්පත් වේවා. එයගේ සංසාරික භව ගමන සුවපත් භාවයට පත් වේවා. එයත්ෝ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියමු. ඒ වගේම ඔබවත් අපවත් මේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නට යෙදෙන සමන් විභීෂණ විෂ්ණු කතරගම දැලිමුණ්ඩ සරස්වතී කාලිමේන ආදී වහන්සේ කොටගෙන පින් කැමති දෙවියෝ මේ පින් ලබා ගනිත්වා. දෙවියන්ගේ දේවය අසසක වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ යහපත් ඇල්ම බැල්ම පින්නතුන් කරා යනවත්වා. දෙවියෝද ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් නිවන් දකීවා කියන සාදු ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි හැම කෙනෙක්ම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මාත් එක්කම කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා
දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං ගී කාල සීමාතු වට ඇති වේවා නීපැණි ගංගා මුවාගේ රැඳේවා ලාහිරු මඩලින් බුදුන් වාඩීවා නිලෝපොල් දෙනිතට නිවන පෙනෙත්වා සෝගාත හිමි නාමය විලෝව කුසුම් දාමය දුරුව බල කාමය උදාවීවා ලෝක සාමය හොඳයි හැම කෙනෙක්ම වන්දනා කරමු සප්පීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත් අන්තරායෝ සුඛේ දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉන්නාතේ සමිජ්ජතු දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා